ආයුබෝවන් ළමයි අපි කලින් වීඩියෝ එකේදී කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද ඒ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග හොයන හැටි ඉගෙන ගත්තා. මං වීඩියෝ එක අවසානයේදී ඔයාලට අභ්‍යාසයක් දුන්නා ඡාප දිග හොයන ගැටලු ටික. මං හිතනවා මේ වීඩියෝ එකත් බලලා ඒ අභ්‍යාසෙත් කරලම මේ වීඩියෝ එක බලන්න එයි කියලා. මං මේකේ කරන්නේ ඉස්සෙල්ලා වීඩියෝ එකේ දුන්න අභ්‍යාසය පැහැදිලි කරන එක. හරි එහෙනම් අපි වීඩියෝ එකට යමු. හරි අපි පළවෙනි ගාන හදන්න යන්නේ. පළවෙනි ගානේ තියෙන්නේ අර්ධ වෘත්තයක්. අර්ධ වෘත්තයක කෝණය අංශක 180යි. ඡාප දිග හොයන විදිහ අපි ඉස්සෙල්ලා වීඩියෝ එකේ ඉගෙන ගත්තා. 360 වතාවක් t ට බෙදීම 360 වතාවක් 2πr. එතකොට t ට අගය තමයි අංශක 180යි. දෙක ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7යි. r කියන්නේ මෙතන මේ දීලා තියෙන්නේ මොකද්ද? අරයවල් දෙකේ එකතුව විස්කම්භය දීලා තියෙන්නේ. එහෙනම් අරය හොයන්න 28 බෙදන්න ඕන. r සමානයි 28 බෙදීම 2. එතකොට r ගේ අගය එන්නේ r සමානයි 14යි සෙන්ටිමීටර. එහෙනම් මෙතන 14යි. මේ බිඳුව කැපෙනවා 18ට 1යි 18 ඒවා දෙකත් 36යි. මේ දෙකට මේ දෙක කැපෙනවා 7ට 1යි 2යි 44යි සෙන්ටිමීටර. මේ අර්ධ වෘත්තයේ ඡාප දිග 44යි සෙන්ටිමීටර. හරි අපි දැන් ඊළඟ ගානට යන්. මේකේ තියෙන්නේ වෘත්තයෙන් 4න් එකක් කාලක් තියෙනවා. අපි ඒක හරියට කොහොමද දැනගන්නේ? මෙතන කෝණය අංශක 90 නිසා. හරි. මේකේ දැන් අපිට හොයන්න තියෙන්නේ ඡාප දිගනේ. ඡාප දිග සමානයි 360 θ 2πr. t ට බෙදීම 360 වතාවක් 2πr. දැන් මේකේ t කියන අගේ දන්නව කීයද? අංශක 90යි. 360න් බෙදනවා ගුණ කිරීම 2 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම 7යි සෙන්ටිමීටර. මේ 7ට මේ 7 කැපෙනවා 90 1යි 90 4යි 1යි 2යි 11. ତර මේ ඡාප දිග 11යි සෙන්ටිමීටර. හරි අපි දැන් ඊළඟ ගාන බලමුකෝ. මේකේ දැන් ඡාප දිග තමයි හොයන්න තියෙන්නේ. ඡාප දිගය කියලා කියන්නේ මෙන්න මේ දිග තමයි හොයන්න තියෙන්නේ. ඡාප දිග සමානයි t ට බෙදීම 360 වතාවක් 2πr. මේකේ t ට දාන්නෝ අංශක 120යි 360 ගුණ කිරීම 2 ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7යි r කියන්නේ 21යි සෙන්ටිමීටර. මේ බිඳුව කැපෙනවා 12 වරක් 1යි 12 වරක් 3යි 7ට 1යි 7 ඒව 3යි. ତර මේ 3ට මේ 3 කැපෙනවා 44යි සෙන්ටිමීටර තමයි උත්තරේ. හරි අපි දැන් මේකේ ඡාප දිග හොයන්න යනවා. ඡාප දිග මේ දිග හොයන්න. අපි ඡාප දිග හොයන සූත්‍රය දන්නවා. ඡාප දිග සමානයි t ට බෙදීම 360 වතාවක් 2πr. මේකේ t ට අගය කීයද? අංශක 36යි. 36යි බෙදීම 360 ගුණ කිරීම 2 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම 3.5යි සෙන්ටිමීටර. 36 1යි 36 10යි 3.5 1යි 3.5 2යි 10ට 5යි 2 කැපෙනවා 2ට 11යි. එතකොට 11 බෙදීම 5 සමානයි 11 5න් බෙදුවම 11 5න් බෙදුවම 2.2 සෙන්ටිමීටර තමයි ඡාප දිග. හරි ලේසියි. හරි අපි ඊළඟ ගානට යන්. මේකේ මේ
මේ කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග තමයි අපි දැන් හොයන්න තියෙන්නේ. චාප දිග හොයන හැටි දන්නෝ චාප දිග සමානයි t ට බෙදීම 360 වතාවක් 2πr. t ට කියන්නේ 240යි. මේ t ට 240යි. 360 ගුණ කිරීම 2 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම 35යි සෙන්ටිමීටර්. මේකට මේක කැපෙනවා 12 2යි 12 3යි 7 1යි 7 5යි. එතකොට 2 2 4යි 4 5 20යි 20 ගුණ කිරීම 22 බෙදීම 3යි. මේක සුළු කරලා ගත්ත මේකේ උත්තරේ චාප දිග 146.667 සෙන්ටිමීටර්. හරි අපි අවසාන ගාන බලමු. මේ කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග තමයි දැන් හොයන්න තියෙන්නේ. හරි. චාප දිග හොයන සූත්‍රය දන්නෝනේ. චාප දිග සමානයි 360 θ වතාවක් 2πr. 360යි θ. මේක θ ගේ කීයද? θ ගේ කියන්නේ මේ අංශක හැට නෙමෙයි ගන්න. මෙන්න මේ කෝණේ තමයි ගන්න. මේ වටේනේ තියෙන්නේ. ඒක නිසා මේ කෝණය ඕන ගන්න. දැන් මේ කෝණේ 60යි නම් මේ කෝණේ කීයද? මේ මුළු වටේම 360යි. 360න් මේ 60 අඩු කරාම මේ ගාන 300යි. අංශක 300. එහෙනම් t ට සමානයි අංශක 300. ගුණ කිරීම 2 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම මේ අරය දීලා තියෙන්නේ 10.5යි කියලා. 10.5 සෙන්ටිමීටර්. මේකට මේ කැපෙනවා 3 වරක් 30ට 6 වරක් 5 30යි 6 වරක් 6 36යි 7 1යි 22 ගුණ කරාම 5න් 110යි 110 ගුණ කිරීම 0.5 110 0.5න් ගුණ කරාම 55යි. ඒතර මේකේ චාප දිග සෙන්ටිමීටර 55ක් කියලා එන්නේ. හරි. හරි ළමයි මම සේරම අභ්‍යාස කරා. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. මොකක් හරි ගැටලුවක් නොතේරෙන තැනක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. මම ආයේ වීඩියෝ එකකින් ඒක පැහැදිලි කරලා දෙන්නම්. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.